අවුරුදු දහසකට කලින් පෘථිවියෙන් වඳ වුණු ද ඩයර් වොල්ෆ් කියන වර්ග විශේෂය ආයම වතාවක් ජානතාක්ෂණය මගින් ප්‍රතිනිර්මාණය කරන්න කොලොසල් බයෝ සයන්ස් කියන සමාගම සමත් වෙලා තියෙනවා. ඒ 2024 ඔක්තෝබර් 1 වෙනිදා. මේ ඩයර් වොල්ෆ් පැටව් දෙන්නගේ නම් තමා රෝමියුලස් සහ ප්‍රීමස්. ඉතින් ඊයේ දවසේ මේ පැටව් දෙන්න පළමු වතාවට උඩුබුරනවා. එහි විශේෂත්වය තමයි මේ ඩයර් වොල්ෆ් උඩුපිරීම ආයම මේ පොළව මත ඇහෙන්නේ අවුරුදු දහසකට පස්සේ ප්‍රථම වතාවට වීම. වඳ වෙලා ගිය සත්ව විශේෂයක් ප්‍රථම වතාවට නැවත ප්‍රතිනිර්මාණය කරපු කොලොසල් බයෝසයන්ස් සමාගම කියන්නේ එයාලගේ ඊළඟ ට්‍රයි එක වූලි මැමත් ලව ආය ප්‍රතිනිර්මාණය කරන එක කියලා. සමහර විට අපේ ජීවිත කාලය ඇතුළත අපිට ඩයිනෝසර්ලත් බලන්න පුළුවන් වෙයි.